නැද්ද? දැන් හරි දැන් සර්. දැන් හරි. හරි දැන් ડોක්ටර්. හරි. ඇහෙනවා ડોක්ටර්. හරි. sorry දැන් ඇහෙනවා සර්. ඇහෙනවනේ. ස්ක්‍රීන් එක මම හිතන්නේ ෂෙයා වෙලා ඇත්තේ. හරි. sorry. මේ පොඩි සිග්නල් වල ගැටලුවක් වෙන්නේ නැති. අපි කතා කර හිටියේ අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ රූපලාවන්‍ය නිෂ්පාදන පාඨමාලාව. රූපලාවන්‍ය නිෂ්පාදන පාඨමාලාව මෙහෙයවන්නේ සෙත්රු අධ්‍යාපන ආයතනයෙන්. සෙත්රු අධ්‍යාපන ආයතනය 2014 වර්ෂයේ පෙබරවාරි මාසයේ 24 වෙනිදා සිට මේ දක්වා වෘත්තීය පුහුණු අධ්‍යාපන කමිෂන් සභාව අනුමත වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනයක්. සෙත්රු අධ්‍යාපන ආයතනයෙන් රූපලාවන්‍ය සම්බන්ධව ආයුර්වේද රූපලාවන්‍ය සම්බන්ධව සහතික පත්‍ර පාඨමාලාව, උසස් සහතික පත්‍ර පාඨමාලාව, ඩිප්ලෝමා පාඨමාලාව දක්වා මෙහෙවනු ලබනවා. ආයුර්වේද තෛල අභ්‍යන්තර ආයුර්වේද තෙරපි සම්බන්ධව සහතික පත්‍ර පාඨමාලාවේ සිට උසස් සහතික පත්‍ර පාඨමාලාව, ඩිප්ලෝමා පාඨමාලාව දක්වා මෙහෙවනු ලබනවා. රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධව උසස් සහතික පත්‍ර පාඨමාලාව, ડિප්ලෝමා පාඨමාලාව, ඒ වගේම Bachelor of Science Cosmetology BSc උපාධිය, Master of Science Cosmetology MSc උපාධිය, MPhil උපාධිය, PhD ආචාර්ය උපාධිය දක්වා සෙත්රු අධ්‍යාපන ආයතනය හරහා ඉගෙන ගැනීමේ අවස්ථාව පවතිනවා. සෙත්රු අධ්‍යාපන ආයතනය 2022 වර්ෂයේදී ISO 9001 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලැබූ අධ්‍යාපන ආයතනයක්. ISO 9001 කියන්නේ Quality Management System. ඒ වගේම සෙත්රු අධ්‍යාපන ආයතනය 2023 වර්ෂයේදී විශිෂ්ටතම රූපලාවන්‍ය පුහුණු පාසල ලෙස සම්මාන පිදුම් ලබනවා. ඒ වගේම සෙත්රු අධ්‍යාපන ආයතනය 2024 වර්ෂයේදී ISO 21001 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබනවා. සෙත්රු අධ්‍යාපන ආයතනය 2024 වර්ෂයේදී ඇස්ට්‍රේකා විශ්වවිද්‍යාලය හා එකතුව දිවසුන් දත්ත වෙමින් ලංකාවේ සිටින දරුදැරියන්ට ලංකාවේ සිටම උතුරු ඇමරිකානු ඇස්ට්‍රේකා විශ්වවිද්‍යාලයෙන් පවත්වනු ලබන පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසලා දීලා තිබෙනවා. තොර 2024 තමයි අපි ඇස්ට්‍රේකා විශ්වවිද්‍යාලය හා දිවසුන් දත්ත වෙන්නේ. දැන් 25 අවුරුද්ද ගත්තොත් නම් අවුරුදු 11ක් සපිරෙනවා සෙත්රු අධ්‍යාපන ආයතනයට. 2025 දී සම්මාන 3කින් පිනකල් ඕඩ් 3කින් සෙත්රු අධ්‍යාපන ආයතනයේ පිදුම් ලබනවා. Best Cosmetic Manufacturing Academy of the Year, Most Popular Cosmetic Manufacturing of the Year, Best Cosmetic Manufacturing Lecture of the Year. ඒ ඕඩ් තුනම පිනකල් ඕඩ් තුනම හිමි කර ගනු ලබන්නේ සෙත්රු අධ්‍යාපන ආයතනය. එතකොට සෙත්රු අධ්‍යාපන ආයතනයේදී අපි උගන්වනු ලබන පාඨමාලා මෙහෙවන්නේ කවුද කියලා අපි ප්‍රශ්නාර්ථයක් දාලා තියෙනවා. රූපලාවන්‍ය නිෂ්පාදන පාඨමාලාව මෙහෙවන්නේ මම වෛද්‍ය මහේෂ් අතුරලිය. එතකොට මම ලියාපදිංචි වෛද්‍යවරයෙක්, ඒ වගේම ලියාපදිංචි හෝමියෝපති වෛද්‍යවරයෙක් සහ කටු චිකිත්සකවරයෙක් විදිහට දැනට වැඩ කටයුතු කරනවා. වෛද්‍ය විද්‍යාව සම්බන්ධව ආචාර්ය උපාධියක් තියෙනවා සහ MD උපාධියක් තියෙනවා. ඊස්තටික් සම්බන්ධව ෆෙලෝෂිප් එකක් තියෙනවා. ඒ වගේම වෛද්‍ය භූෂන් කියන්නේ පර්යේෂණ කටයුතු සඳහා ඉන්දියාවේ සිවරාජ් වෛද්‍ය විශ්වවිද්‍යාලයෙන් පිරිනමපු උපාධියක්. ඒ පොත රචනා කරලා තියෙන්නේ මම විසින්. දැනට NVQ රෙජිස්ටර් ඇසස කෙනෙක් විදිහට මම වැඩ කටයුතු කරනවා. මේ රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධව උගන්වන්න තියෙන ක්වොලිෆිකේෂන් තමයි මේ ඊළඟ ටිකට දාලා තියෙන්නේ. එන ආයුර්වේද වෛද්‍යවරයෙක් වීම හෝ හෝමියෝපති වෛද්‍යවරයෙක් වීම හෝ කටු චිකිත්සකවරයෙක් වීම රූපලාවන්‍ය නිෂ්පාදන පාඨමාලාවක් මෙහෙවන්න ක්වොලිෆිකේෂන් වෙන්නේ නැහැනේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ හෝ හෝමියෝපති වෛද්‍ය විද්‍යාව තුළ චීන කටු චිකිත්සාව තුළ
රූපලාවන්‍ය නිෂ්පාදන හදන්න කියලා දෙන්නේ නැහැ. ඔයාලට රූපලාවන්‍ය නිෂ්පාදන පාඨමාලා උගන්වන්න මට තියෙන ක්වොලිෆිකේෂන් තමයි Bachelor of Science Cosmetology BSc උපාධිය මට තියෙනවා. ඒ උපාධිය තියෙන්නේ මට ඇස්ටකා විශ්වවිද්‍යාලයේ. ඒ වගේම මේ විෂය උගන්වන්න තියෙන මට දෙවෙනි ක්වොලිෆිකේෂන් එක තමයි Master of Science Cosmetic Science MSc උපාධිය ඇස්ටකා විශ්වවිද්‍යාලයෙන් තියෙනවා. ඔය දෙක තමයි මට රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධව උගන්වන්න තියෙන ක්වොලිෆිකේෂන්. ඒ වගේම කවුන්සලින් සම්බන්ධව කැලණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ගෞරව උපාධියක් තියෙනවා. ඒ වගේම Master of Counseling කැලණිය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධියක් තියෙනවා. රිසර්ච් කෙනෙක් විදියට NIIBS විශ්වවිද්‍යාලයේ කටයුතු කරනවා. 2020 වර්ෂයේදී NIIBS විශ්වවිද්‍යාලයේ මතක රිසර්ච් සිම්පෝසියම් එකේදී කොස්මැටික් සම්බන්ධව රිසර්ච් යා විදියට මම කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කොස්මැටික් ෆෝමියුලේටර් කෙනෙක් විදියට සයන්ටිස්ට් කෙනෙක් විදියටත් මම වැඩ කටයුතු කරලා තියෙනවා. ඒව තමයි මේ විෂය සම්බන්ධව මට තියෙන ක්වොලිෆිකේෂන්. එතකොට ඔයාලගේ කෝස් එක තමයි කොස්මැටික් මැනුෆැක්චරින් කෝස්. ඒකට අයිති වෙනවා මේ වගේ නිෂ්පාදන. අපි දැක්කොත් එහෙම ඔයාලගේ පාඨමාලාවට අපි ඇතුළත් කරලා තියෙනවා whiten day cream, whiten night cream, whiten body lotion, whiten body butter. මෙතන whiten කියන්නේ රජයේ අනුමත රසායනික ද්‍රව්‍ය පමණයි භාවිතා කරන්නේ. ඒවයින් සේවාදායකයන්ට හානියක් වෙන්නේ නැහැ. එම අමුද්‍රව්‍ය භාවිතා කළාම ඔබ නීතියට මැදි වෙන්නේ නැහැ. සතියෙන් දෙකකින් තුනක් වෙන ක්‍රීම් නෙමෙයි. සතියෙන් දෙකකින් සුදු වෙන ක්‍රීම් තමයි නම් අනිවාර්යයෙන් මේවා තුල රසදිය, එහෙම නැත්නම් ආසනික්, එහෙම නැත්නම් කැඩ්මියම්, ලෙඩ් අන්තර්ගතයි. ඒතර අපි ඔයාලට නිත්‍යානුකූල ක්‍රමවේදයට අනුමත විදියට whitening cream හදන්න කියලා දෙනවා. සුදු වෙන්නේ නැහැ, පැහැපත් වෙන්නේ. ඊට අමතරව glutathione cream, glutathione body lotion, glutathione body butter, ඊට අමතරව fairness cream, whitening soap, pimple soap, anti-aging soap, fairness face pack, pimple face pack, lip balm, lip gloss, hair oil. මේකෙදි ඔයාලට pain killer oil, pain killer spray. ඔයාලේ පාඨමාලාවට නිෂ්පාදන 20ක් අන්තර්ගත වෙනවා. ඒ 20ට අමතරව මේ පාඨමාලාව හදාරන අයට සීරම් වර්ධ 10ක් හදන විදිය නොමිලේ අපි කියලා දෙනවා. ඒතකොට සමස්ත නිෂ්පාදන ප්‍රමාණය 30ක් ගන්න අන්තිකාමරයේ අපි ඔයාලට කියලා දෙනවා. ඊට අමතරව අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ සිට මේ නිෂ්පාදනයේ වෙළඳපොළට යනතෙක් පවතින සමස්ත ක්‍රියාදාමයේ පිළිබඳව අපි ඔබට පුහුණුවක් ලබා දෙනවා. අපි මේ පාඨමාලාවේදී ඔයාලගේ බ්‍රෑන්ඩ් නේම් එක රෙජිස්ටර් කරන්නේ කොහොමද? ඒ වගේම ඔයාලගේ බිස්නස් එක BR එක රෙජිස්ටර් කරන්නේ කොහොමද? ඔයාලගේ ප්‍රොඩක්ට් එක රෙජිස්ටර් කරන්නේ කොහොමද? ඔයාලගේ ෆැක්ටරි එක රෙජිස්ටර් කරන්නේ කොහොමද? ලේබලින්, පැකින්, පොස්ටින්. මේ කියන දේවලුත් අපි ඔයාලගේ පාඨමාලාවට ඇතුළත් කරලා දෙනවා. ඒතර ඔයාලට මේ දකින්න තියෙන්නේ ඉතින් 2014 වර්ෂයේ සිට විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් සෙත්රු අධ්‍යාපන ආයතනය හරහා අධ්‍යාපනය ලැබලා සමාජගත වෙලා සමස්ත ප්‍රමාණයෙන් 100කට වැඩි සිසුන් පිරිසක් නිෂ්පාදන 2014 වර්ෂයේ ඉඳන් මේ අධ්‍යාපන ආයතනයෙන් පුහුණුව ලැබපු සිසුන් මොනවද කරන්න කියලා නිෂ්පාදනාධාර පමණක් 100කට වැඩි ප්‍රමාණයක් අපේ සිසුන් ලියාපදිංචි කරලා තිබෙනවා. ඔබට සෙත්රු ආයතනයට පැමිණියොත් දකින්න පුළුවන් සිසුන් හදපු නිෂ්පාදන 10000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ පාඨමාලාව හැදෑරුවෙන් පස්සේ පාඨමාලාව හදාපු සිසුන්ට පමණක් පුළුවන් අපේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න. දැනට අපේ කණ්ඩායම් කිහිපයක් පළමු කණ්ඩායම ඇත්තටම සහතික පත්‍ර අර්ධන අවසන්. අපේ දෙවෙනි කෝස් එක තමයි මේ විෂය සම්බන්ධව තියෙන ඩිප්ලෝමා ඉන් කොස්මැටික් ටෙක්නොලොජි. ඒකෙදි සහතික පත්‍රය නිකුත් කරන්නේ ඇස්ටකා යුනිවර්සිටි එකෙන් ඩිප්ලෝමා සඳහා ලකාශය මේ පාඨමාලාව වාට ඉගෙන ගන්න තියෙන්නේ. ඇස්ටකා විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත විශ්වවිද්‍යාලය. ඒ අනුමත විශ්වවිද්‍යාලයෙන් තමයි ඔයාලට සහතික පත්‍රය අපි නිකුත් කරනු ලබන්නේ. එතකොට ඔයාලගේ නමට අදින් භාවිතා කරන්න පුළුවන් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවන් පස්සේ ඩිප්ලෝමා එක්ස්පර්ට් එකක් තමයි ඇස්ටකා යුනිවර්සිටි නෝර්ත් ඇමරිකා කියලා. ඒක මම හිතනවා වගේ නමට ලොකු වැලියු එකක් එනවා. ඉතින් ඒකෙදී ඇත්තටම මේ පළමු පාඨමාලාවට අමතරව තවත් නිෂ්පාදන වර්ග 22ක් අපි මේ පාඨමාලාවේදී ඔයාලට උගන්වනවා. මේ තියෙන්නේ විශ්වවිද්‍යාල සමාජිකයින් අතින් ශ්‍රී ලංකා ශාඛාවේ අපේ සිසුන් ඔවුන්ගේ බඳවා ගැනීමේ ලිපිය සහ ඔවුන්ගේ ශිෂ්‍ය හැඳුනුම්පත ලබා ගන්න ආකාරයේ දැන් පාඨමාලා සාධ්‍යපතික සෙමිස්ටර් බඳවා ගැනීමේ ලිපිය ලැබෙනවා. ඒ වගේම ඔවුන්ට ශිෂ්‍ය හැඳුනුම්පත ලැබෙනවා. ඉතින් මේ පළමු පාඨමාලාවේදී මෙච්චර කල් අපි ඇස්ටකා එකෙන් දුන්නේ ඩිප්ලෝමා පාඨමාලාවට පමණයි සහතික පත්‍රේ. දැන් මේ පාඨමාලාවේදී විශේෂයක් තියෙනවා. ලංකාවේ පළවෙනි වතාවට
උසස් සහතික පත්‍ර පාඨමාලාවටත් අපි අෂ්ටගා විශ්වවිද්‍යාලයෙන් සහතික පත්‍රය පිරිනමු ලබනවා. හැබැයි ඒකෙදි ක්‍රම දෙකකට එකක් සිදු වෙන්නේ O level සමත් සිසුන්ට. O level හෝ A level එහෙම නැත්නම් NEQ level 4 තියෙනවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම අපිට මේ සහතික පත්‍රවල පිටපත් ලබා දිය යුතුයි. O level සමත් A level සමත් ඔබට විශ්වවිද්‍යාල සහතික පත්‍රයට ඉල්ලුම් කරන්න පුළුවන්. එතකොට රූපලාවන්‍ය නිෂ්පාදන උසස් සහතික පත්‍ර පාඨමාලාව හදාරන සිසුන්ටත් සහතික පත්‍රය පිරිනමනු ලබන්නේ ඇස්ටගා විශ්වවිද්‍යාලයේ මැදින්. එතකොට පාඨමාලා ගාස්තු රුපියල් 40000යි. ඒ විශ්වවිද්‍යාල සහතිකයටත් එක්ක විශ්වවිද්‍යාල ගාස්තු සමග කොට විශ්වවිද්‍යාල බඳවා ගැනීමේ ලිපිය ලැබෙනවා. දැන් සමහර අය ඉන්න O level ලියලා තියෙනවා නමුත් පෙනී ඉඳලා තියෙනවා සමත් නැහැ. එයාලට සහතික පත්‍රය නිකරන්නේ විශ්වවිද්‍යාල සහතික පත්‍රය නෙමෙයි සෙත්‍රු අධ්‍යාපන ආයතනයේ. එතකොට උන්ට පාඨමාලා ගාස්තු වෙන්නේ රුපියල් 30,000යි. ඇහෙන්නේ නැද්ද? නෑ පැහැදිලි වෙයි ටික ඇහුන්නේ නෑ සර්. හරි. ඒ කියන්නේ කෝස් එකයි O level pass අයට O level හෝ එතනින් උඩ qualification තියෙන අයට ඔයාලට විශ්වවිද්‍යාල සහතික පත්‍රයට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ advanced certificate in cosmetic technology කියන එකත් අපි විශ්වවිද්‍යාල සහතිකයක් නිකුත් කරන්න. ඒකට O level හෝ A level හෝ එහෙම නැත්නම් NEQ level 4 ඡායා පිටපතක් දෙන්න ඕන result sheet එකේ. දැන් සමහර අය ඉන්නවනේ O level ලියලා pass නෑනේ. ඒතර O level පෙනී හිටපු කෙනෙක් නම් pass නැත්නම් එයාට විශ්වවිද්‍යාල සහතිකය apply කරන්න බෑ. එයාට සෙත්‍රුවකින් තමයි සහතිකය දෙන්නේ. එතකොට පාඨමාලා දාස්තු එයා එකයි තම ෆෝනේද නැත්නම් එකකටද එහෙමද ඕනේ. හෙලෝ හෙලෝ සර් එයා එකට වෙනම දෙනවනේ. එයා එකයි එහෙම BC එකයි දැක්ලුවක් නෑ. දෙකේ. NVQ level 4 certificate එක ඕ බිරේ විතර. ඉතින් O level තියෙන එහෙම නැත්නම් A level pass සමහර අයට ඉතින් උපාධිධාරීනුත් ඇති. එහෙම නැත්නම් මෙතන ඇති NVQ level 4 hair හෝ beauty bridal හෝ NVQ level 4 තියෙනවනේ ඔයාලට විශ්වවිද්‍යාල සහතිකයට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒතර ඔයාගේ නමට යටින් භාවිතා කරන්න පුළුවන් Advanced Certificate in Cosmetic Technology Azteca University North America කියලා. ඒතර ඒ දෙන්න බඳවා ගැනීමේ ලිපියක් දෙනවා අපි ඔබට. ඔබට විශ්වවිද්‍යාල බඳවා ගැනීමේ ලිපියක් දෙනවා. ඒතර දැන් තව දරුවෙක් ඉන්න පුළුවන් O level ලියලා තියෙනවා නමුත් සමත් නැහැ. එයාට විශ්වවිද්‍යාල සහතිකයට ඇප්ලයි කරන්න බෑ. එයාට සහතිකයට ආයතනය. ඒතර එකම පාඨමාලාව දෙවිදිහකට යනවා විශ්වවිද්‍යාල සහතිකයේ සහ සෙත්‍රු සහතිකයේ. විශ්වවිද්‍යාල සහතිකයට ඉල්ලුම් කරනකොට රුපියල් 40000යි, සෙත්‍රු එකේ සහතිකයට රුපියල් 30000යි. එකම පාඨමාලාව. මම හිතන්නේ පැහැදිලි ඇති. ඉතින් අපි ඔන්ලයින් උත් කරනවා ෆිසිකල් උත් කරනවා කොහොමත් ක්ලාස් එක අපි ෆිසිකල් කරන්නේ වත්තල සෙත්‍රු අධ්‍යාපන ආයතනයට පැමිණියොත් ෆිසිකල් සහභාගී වෙන්න පුළුවන්. ෆිසිකල් එනවා නම් ලැප්ටොප් එකක් අරන් ඉන්න ඕන, කකුල් දෙක දාන්න මිස් දෙකක් අරන් ඉන්න ඕන. එච්චරයි ඔයාලා අරන් ඉන්න ඕනේ. අනිත් සියලුම දේවල් අපි ආයතනයෙන් සපයනවා. සර් අර කියපු ටික පැහැදිලිව ඇහුන්නේ සර් කියපු ටික පැහැදිලිව ඇහුන්නේ නෑ නේ පොඩි සිග්නල් ඩ්‍රොප් එකක් ඇති. මටත් තේරෙනවා මේක මට පේන්නේ නැතුව යනවා මේ සමහර වෙලාවට. අපි ක්ලාස් එක කොහොමද ෆිසිකල් කරන්නේ? ඒ වගේම මේකට ඔයාට ඔන්ලයින් සහභාගී වෙන්නත් පුළුවන්. ෆිසිකල් කරනවා වතලා ඉන්න ඕනේ. ඉතින් මේ ෆිසිකල් ක්ලාස් එකම ඔන්ලයින් කරනවා. ඒක තමයි මම මේ සඳහන් කළේ. ෆිසිකල් ආවොත් හදන්නේ ඔයාලා. දැන් උදාහරණයක් පළවෙනි දවසේ අපි හදන්නේ ෆේස් පැක් දෙකක් හදන. ළමයි දෙන්නෙක් එකතු වෙලා එක ෆේස් පැක් එකක් හදනවා පිම්පල් ෆේස් පැක් එක. තව දෙන්නෙක් එකතු වෙලා ෆේස් හදනවා. නිෂ්පාදක තියම දෙන්න එකතු වෙලා හදනවා. පැහැදිලිද? ඉතින් ඔයාලට එතකොට හදන දේවල් අරන් යන්නත් අපි දෙනවා. ඒතර යූස් ඇන්ඩ් රෙකමන්ඩ් නේද? මේ හැම එකම SLS ප්‍රමිතීන්ට අනුකූලයි. ඔයා නිෂ්පාදනය හැදුවට ඒක අපි කියන නැත්නම් පුරිම පාඨමාලාව අපි පවත්වන්නේ දැනට අපි දත්තොත් උපාධි පාඨමාලා තියෙනවා. BSc Cosmetology උපාධි පාඨමාලා තියෙනවා විශ්වවිද්‍යාල මට්ටමේ. සෙත්‍රු අධ්‍යාපන ආයතනයේ මෙහෙවනු ලබන පාඨමාලාව. ඒ ටික තමයි ඇත්තටම මේකේ විස්තර වලට තියෙන්නේ. ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. අපලෝ ප්‍රශ්න තියෙනවා නම් අපේ අය එකක් මේ ලබන සවුන්දා පටන් ගන්නවා ක්ලාස් එකක්. ඒකේ ඉරිදා ක්ලාස් එක ඉරිදා දින 10ක්. ඉරිදා දින 10ක් උදේ 9 ඉඳන් 12 වෙනකන් මේ වත්තල ආයතනයේ තියෙන්නේ. ඒ වෙලාවටම ඔන්ලයින් උත් සහභාගී වෙන්න පුළුවන්. ආයෙ එකක් තියෙනවා අප්‍රේල් 3 බ්‍රහස්පතින්දා ඒක හස්පිතාලාව 9 ඉඳන් 12 වෙනකන්. ඒකට ඔය දෙකෙන් එකකට සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. සහතික පත්‍ර පාඨමාලාවේ සිට ඔයාට ආචාර්ය උපාධිය දක්වා අධ්‍යාපනය දැරීමේ අවස්ථාව මොන හරි වගේ ගැටලු මේ සම්බන්ධව ප්‍රශ්න තියෙනවද? සර් ක්ලාස් තියෙන වෙලාවල් ටික ඇහුන්නේ සර් හරියට. හරි. ડોક્ટર මේ සම්පූර්ණ කරනවද ડોક્ટર මේ ගෲප් එකේ? මොනවාද?
sorry doctor. අපිට මේ සම්පූර්ණ කෝස් එක පිළිබඳ විස්තර තියෙන ડોකියුමන්ට් එකක් PDF එකක් වගේ දෙයක් තියෙනවා අපිට group එකට දානවා හොඳයි ක්ලාස් doctor. තියෙන්නේ Thank you. මාව මේ කැඩි කැඩි පේනවා මේ වීඩියෝ එකේ sorry මාර්තු 30 ඒ කියන්නේ ලබන ඉරිදා කියන මේ ඉරිදා මේ ඉරිදා ක්ලාස් එකක් පටන් ගන්නවා උදේ 9:12 අනිත් ක්ලාස් එක අප්‍රේල් 3 එකත් 9:12 මම විස්තර කියන එක දාන්න ඔයාලට සම්පූර්ණ විස්තර එකේ තියෙනවා ක්ලාස් එක කොහොමද යන්නේ මොනවද උගන්වන්නේ කවුද උගන්වන්නේ මොනවද තියෙන උන්ට ක්වොලිෆිකේෂන් මේ සියලුම දේවල් මේක තුල තියෙනවා ඔයාලට නිෂ්පාදන මිලදී දැනීමේ සිට මේක වෙළඳ පොළට යන එක් සම්පූර්ණ ක්‍රියාදාමයක් ඔයාලට අඳුනලා දෙනවා මේකේ ඔයාලට අවශ්‍ය වෙන හැම කෙනෙක්වම අපි අඳුනලා දෙනවා වෙන මොනවද ගැටලු තියෙන මේ සම්බන්ධව සර් කෝස් එක කරන්න 40000ක් වගේ මුදලක් නේ යන්නේ. එතකොට 40 වෙනිදා එක්සෑම් එකක් මොකක් හරි O level 4 level 4 මොකද්ද අහන්න ඒක ප්‍රශ්නේ ඇහුනේ නැහැ. නෑ ඔයා අහන්නදී මොකක්ද දැන් අපි 46 කෙනෙක් අහන්නදී අපි 40000ක් ගෙවලා කෝස් එක කරනවනේ. අන්තිමට ඔව්. එක්සෑම් එකක් හරි මොකක් හරි දෙයක් තියෙනවද අපිට? ඔව් එක්සෑම් තියෙනවා එක්සෑම් තමයි ඔයාලා මාස දෙකමාරක් අපි දාව ඉගෙන ගන්නවා ඔයාලට තව මාස දෙකක් දෙනවා අමතරව මේ මාස දෙකේදී ඔයාලා නිෂ්පාදන වර්ග දෙකක් අපිට හදලා දෙන්නලා දෙන්න ඕන ආයතනයට එක්සෑම් ඩේට් එකට හැමෝම ඉන්නේ එකම දවසේ අපි තුමු ඔයාලගේ ක්ලාස් එකේ ළමයි 30ක් ඉන්නවා කියන්නේ උදාහරණයක් එතකොට නිෂ්පාදන දෙක දානේ හදන් ආවොත් නිෂ්පාදන හැටියට ඔයාලගේ නිෂ්පාදනයේ ඇර නිෂ්පාදන 58ක් බලන්න පුළුවන් අපි ඒක බලන්නේ ලේබලින් පැකින් අපි ඒවා කියලා දෙනවනේ එක්සෑම් එකේ දවස් 7කේ දෙනවා අපි බලන්නේ ලංකාවේ නීතියට අනුව ලේබල් එකේ තියෙන ඕන තොරතුරු තියෙනවා ඒ තොරතුරු තියෙනවද ඒක ක්වොලිටි එකට හදලා තියෙනවද ඔයා ඇත්තටම දෙදරදී හදන් එන්නේ මෙතන ඒක හදන්න බෑනේ ලියන්න පේපර් එකක් නෑ ඒක තමයි එක්සෑම් එක එතකොට අඩුපාඩු තිබුණොත් අඩුපාඩු හදලා දෙන්න ඕන ඉතින් හැමෝටම ග්‍රැජුවේෂන් එකට සම්බන්ධ වෙන්නත් පුළුවන් සර් එතකොට අපි ඒකට ඔව් හරි සර්. එතකොට මේ අපි ඒක gedara හදනවා නම් අපි ඒ දේවල් වලට කොහොම කීයක් විතරයි කියලා සර්ට කියන්න පුළුවන්ද? ඔයා කියන්නේ ප්‍රොඩක්ට් හදන්නද ඔව්. ඒක මෙහෙම වෙනස් වෙනවා ඇත්තටම වෙනස් වෙනවා කියන්නේ ඒවා ඒජන්ට් අනුව වෙනස් වෙනවා අපි ගත්තොත් එහෙම උදාහරණ වයිටින් ඒජන්ට් එකක් ගත්තොත් කිලෝ එක රුපියල් 18 විතර දාන්න පුළුවන් ඒවත් තියෙනවා කිලෝ එක 5000ට දාන්න පුළුවන් ඒවත් තියෙනවා කිලෝ එකක් දාන්නේ නැහනේ රෑම් 20යිනේ දාන්නේ දැන් අපි ගත්ත උදාහරණයක් සමහර වෙලාවට ඔය දැන් කිලෝ එක රෑම් 20 දාන්නේ එතකොට කිලෝ එක ලක්ෂ 4කට තියෙන ඒවත් තියෙනවා දැන් අල්ෆා බීටින් ගත්තොත් ලක්ෂ 4යි කිලෝ එක සමහර කිලෝ එකක් හැදුවොත් අපිට කිලෝ එකෙන් අල්ෆා බීටින් දාලා හැදුවොත් 1,40,000ක් හොයන්න පුළුවන් ඒජන්ට් එක අනුව වෙනස් වෙනවා ඔයා දාන ඒජන්ට් වෙනස්නේ පැහැදිලි නේද මං කියන එක විටමින් C කියන එක ගත්තොත් ලාභයි රුපියල් 50ක් තියෙනවා කිලෝ එකකට වෙන ඒජන්ට් උත් ඇත් කිලෝ එක රුපියල් 50ක් තියෙනවා ඒතකොට රෑම් 20කට වෙලා තියෙන පොඩි මුදලක්නේ ඉතින් ඒ වගේම ඒක මිල අණුව එක වෙනස් වෙනවා ඒජන්ට් එක අණුව වෙනස් වෙනවා අල්ෆා බීටින් ගත්තොත් මිලයි කොජික් ගත්තොත් මිලයි විටමින් C ලාභයි ටයිටේනියම් ඩයොක්සයිඩ් කියලා තියෙනවා වයිටින් ඒජන්ට් එකක් ඒවා අතිශය ලාභයි ඉතින් ඒවා දාන්නේ මොකද්ද දාන ඒජන්ට් එක අණුව මේ අපි දාන ඒජන්ට් එක බලන්නේ නැත්නම් එකක් දාලා ගන්න පුළුවන් මේකේ නිෂ්පාදන 30ක් තියෙනවානේ සීරම් තියෙනවා නේද ලිප් බාම් තියෙනවා ලිප් ග්ලොස් තියෙනවා දැන් සබන් වදේ හදනවා නම් ඒ සබන් හදන්න දාන්න බේස් එකම කිලෝ එක යන්නේ රුපියල් 2500 ෆේස් පැක් දාපොත් එහෙම කිලෝ එකම 3000ක් කරවෙන්නේ මේක ලොකුවට මුදල් යන්නේ ඒව නෑ කොහොමත් රූපලාවන්‍ය කියන්නේ වතුර විකුණලා මුදල් හොයන ව්‍යාපාරයක් ඕනම රූපලාවන්‍ය නිෂ්පාදනයක වතුර තියෙන්න පුළුවන් ml 850 දක්වා කිලෝ එකයි නම් ml 850යි වතුර 850යි එතකොට වෙනත් අමුද්‍රව්‍ය තියෙන්නේ 150යි ඒක තමයි කියන්නේ වතුර විකුණලා මුදල් වෙන ව්‍යාපාරයක් කියලා ඔයාලා TikTok account එකක් බලන්න පුළුවන් සෙත්රු TikTok account එක තියෙනවා දැන් මගේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා සාමාන්‍ය මාසෙට ලක්ෂ 10 හොයන මාසෙට 1 මිලියන් සේල් කරන. ඒව අනන්ත ඉන්නවා. එක්කෙනා දෙන්න නෙමෙයි. ඒ වගේම අපි තව විශේෂයක් තියෙනවා. අපි ඔයාලට මේ පරීක්ෂණ පත්‍රිකා කරන්න කැමති නම් ඔයාලව NIDS විශ්වවිද්‍යාලයට අපි කැඳවගෙන ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ තුලදී විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු ලවා කොහොමද රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධව පරීක්ෂණ කටයුතු කරන්නේ කියන එක පිළිබඳව අවශ්‍ය අයට වෙනම පුහුණුවක් ලබා දෙනවා. අපි මේ වගේ වැඩසටහන් දිනකොට දැනුම් දෙනවා. ඉතින් ඒ ඔක එක පාර සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ ශිෂ්‍යයෝ ඉන්නවා. විශ්වවිද්‍යාල මට්ටමේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරපු. ඔයාලා දන්නවද දන්නේ නැහැ රිසර්ච් පේපර්ස් කියලා තියෙනවා. මම මේ බැලුවේ පේපර් එක මේ පේපර්ස් කොහොමද හරි පොඩ්ඩක් අතගන්න. එන්න නැති ඔයාලා රිසර්ච් පේපර්ස් ඉදිරිපත් කරපු සිසුන් ඉන්නවා විශ්වවිද්‍යාල තුල. රිසර්ච් පේපර් එකක් ඉදිරිපත් කරන විශ්වවිද්‍යාලය කියන්නේ මගේ සෙත්රු සිසුන් ඉන්නවා විශ්වවිද්‍යාල තුල පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ සමුළුවලදී ශ්‍රී ලංකා සහ විදේශීය සිසුන් සමග පරණ කර රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධව පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරපු. ඉතින් අපි එතනට වෙනකන් ශිෂ්‍යයව රැඳෙන දිහිල්ලා තියෙනවා. මගේ සිසුන් ඉන්නවා ඩිප්ලෝමා අවසන් කරපු. ඊට මගේ සිසුන් ඉන්නවා BSc උපාධිය හදා ගන්න. තව මොනවා හරි වට කරගන්න තියෙනවා නම් අහන්න. ඔව්.
සර් පුළුවන් Facebook මේ එක අදාළ නිෂ්පාදනය වෙන්නේ නැද්ද මේකට? ඉදිරිපත් කරන්න මොනවද? සර්ටිෆිකට් Facebook එක කෝස් එකෙන් අදාළ පස්සේ වෙන්නේ අපිට පුළුවන් මට මේ නෑ දෙන්නෙක් දෙන්න තමයි එක ඩ්‍රොප් එකක් ප්‍රශ්නයක් තියෙනවා. chat එකට දාන්නත් පුළුවන් ඔයාලට. මම chat එක බලන්න පුළුවන්. කවුරු හරි ඇහුවා මොනවා හරි ඒකට නැද්ද කියලා මට ඒක පැහැදිලි වුණේ නෑ. සර්ටිෆිකට් Facebook එක සර්ටිෆිකට් කෝස් නෑ කෝස් face එකට wash නෑ. ඇතුළත් වෙන්නේ නැද්ද? course ආ. වෙනම තියෙන්නේ. මේක එකක්. සර්ටිෆිකට් මෙගේ මාතයක් කියන වෙන එකක්. හදන ෂොප් වලට දාන්න ඩිප්ලෝමා පුළුවන්ද කියන්නේ වෙන නැත්නම් එකක්. ඩිප්ලෝමා එක කරන්න ඕනේද ෂොප් වලට මේ අපි හදන නිෂ්පාදන නෑ දාන්න එකක්වත් ඔයාට උපාධි ආචාර්ය උපාධියක් තිබ්බත් කඩේට හදලා දාන්න බෑ. මම ඒක කරන්නේ විස්තරයනේ. ඒතකොට ඒකෙදි ලියාපදිංචි කරන්න ඕන විදි කියලා දෙනවා. ට්‍රේඩ් මාක් එකක් තියෙන්න ඕන. බ්‍රෑන්ඩ් නේම් එකක්. ඔරිෆ්ලේම්. නමක් රෙජිස්ටර් කරන්න එපා. ඒ වගේ නමක් රෙජිස්ටර් කරන්න යන්නේ 1357. ක්ලාස් එකේදී කියලා දෙනවා කොහෙද යන්න කොහොමද යන්න මොනවද අරන් යන්නේ. BR එකක් ඕන අපිට. BR එක තනි පුද්ගල ගත්තොත් රුපියල් 5000යි යන්නේ. කඩේ රයිස් දෙකක් යන්නත් බෑනේ රුපියල් 5000 නේද? කොහොමද? ඒ අයව සම්බන්ධත් කරනවා. ඊට පස්සේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය හෝ ආයුර්වේද ෆැක්ටරියක් ලියාපදිංචි කරනවා නම් කොහොමද කරන්නේ? ඔයාලට රජයෙන් උදව් කරන්න තියෙනවා මේ නිෂ්පාදන සඳහා තත්ත්ව වාර්තා වුණා ලැබ් රිපෝට් කියලා තියෙනවා රජයෙන් 3ක් අරන් දෙනවා. සෝරි 4ක් 3ක් හෝ 4ක්. ඒක දන්න තැනත් අපි කියලා දෙනවා. ඒකේ කිසි දෙයක් හදලා විකුණන්න බෑ. ලියාපදිංචි අර බ්‍රෑන්ඩ් නේම් ට්‍රේඩ් මාක් ඒවා තියෙන්න ඕන. මම මේ කතා කරන්නේ මේ අනුමත නිෂ්පාදනයක්. YSB එකේ දැක්කොත් 99.9ක් ව්‍යාජ නිෂ්පාදන රෙජිස්ටර්ඩ් නැති. සර් Facebook එක අදාළ වෙන්නේ කොහොමද? මොනවාද? Facebook එක සර් මොන එකකටද කියලා දෙන්නේ? face wash තියෙන්නේ අපේ body and bath care කියලා. ඒක වෙනම course එකක්. මේක නෙමෙයි. ඒක කොහොමද සර් ඒකේ ගණන්? body and bath care කියන එක 50000යි වෙන්නේ. වෙනම සැප face face wash wash කියලා දෙන්නේ නැද්ද සර්? condition එකයි. නෑ එහෙම කියලා දෙන්නේ නෑ දරුවෝ. වෙනම කියලා දෙන්න. ඔයාලට මම එකක් මම මේ සමස්තයටම කියන්නේ. ඔයාලට ඕන කෙනෙක්ට මම මේ කතා කරන්නේ ප්‍රමිති ඒවා, ප්‍රමිති දත ඒවා. ඔයා මොන නිෂ්පාදනයේ හැදුවත් ලැබ් එකට දැම්ම නම් ෆේල් නම් විකුණන්න බෑ. ඔයා හැදුවත් මම හැදුවත් ප්‍රොඩක්ට් එක ලැබ් එකට දාන්න ඕන. ලැබ් එකේදී SLS ප්‍රමිතීන් 7ක් බලනවා. 7ක් ඒ 7 පාස් නම් වික්කයකේ 7න් එකක් හරි ෆේල් නම් 6ක් පාස් එකක් ෆේල් විකුණන්න බෑ. ඒක. දැන් ඔයාලා අර එක ළමෙක් කියවි ෆේස් වොෂ් එක හදන්න විතරක් ඉගෙන ගන්න බෑයිද කියලා. රජයේ ආයතනේ. මොකක්ද ආයතනේ? කාර්මික තාක්ෂණ ආයතනය net එකේ බලන්න ITI Industrial Technology Institute එකක් හදන්න ගමන් ටික දෙවන්න ඕන 1,30,000කට ආසන්න මුදලක්. පැහැදිලිද? එකකට අපි පළවෙනි කෝස් එකේ නිෂ්පාදන 30ක් කියලා දෙනවා. සමස්තයේ දවස් 10න් ආවරණය වෙන්නේ නැහැ. මම මේක තාම ඉගෙන ගන්නවා. මමත් මේක තාම ඉගෙන ගන්නවා ආචාර්ය පරිලක්වත්. ඒකවල මේක වන දවස් 10න් සමස්ත රූපලාවන්‍ය නිෂ්පාදන ශාස්ත්‍රයේ ඉගෙන ගන්න යන්න. ඒක විහිළු කතාවක් ඇත්තටම. සිනෙක් කැම්පස් එකේ තියෙනවා BSc උපාධියක් කොස්මොටික් සයන්ස් සම්බන්ධව අවුරුදු 4යි. අවුරුදු 4යි ලක්ෂ 25යි කෝස් එක ඒත් කරන්න බෑ A level fail නම්. A level science කරලා තියෙන්න ඕන. මම මේක කිව්වේ විෂයපතේ පරාසය පෙන්වන්න. 30ක් අයිති ඒක කියලා දෙනවා. ඩිප්ලෝමාවට වෙනම 22ක් අයිති ඒ 22 කියලා දෙනවා. body and bath care එකට shampoo face wash conditioner body wash අයිති ඒක කියලා දෙනවා. gel product manufacturing කියලා දෙනවා ඒකට ඒක කියලා දෙනවා. මේ ඔක්කොම තියෙන එක කෝස් එකක් ඇත. හරිද? එතකොට මේ වයිටින් දැත්තත් අර මම කලින් කිව්වා වගේ අනුමත ඒවා විතරයි සතියෙන් දෙකෙන් සුදු වෙනේවා නෙමෙයි ගොඩක් වෙලාවට අපි පන්ති අපිට නෑ හදන්නේ අනුමත විදියට. ඉතින් වාට නිෂ්පාදන 30ම ලැබ් එකට දැම්මොත් පාස් වෙන විදියට තමයි හදන්න කියලා දෙන්නේ. ඔයා හැදුවත් මං හැදුවත් ලැබ් එකේදී report එක fail නම් විකුණන්න කිසිම අවසරයක් නැත. මෙතන ඉන්න ඕන කෙනෙක් පුළුවන් ඒක කතා කරලා එකට තාක්ෂණය දැන් 1,30,000කට ආසන්න මුදලක් දීලා මම මේ කිව්වේ ඔබ දැනුවත් කරන්න. මොකද එතකොට වාට තේරෙන්නේ අපි නිෂ්පාදන කීයක් මේක තුල කියලා දෙනවද කියලා නේ. නිෂ්පාදන 30ක් විශ්වවිද්‍යාලයේ සහතිකයේ දැක්කොත් රුපියල් 40000ට කියන්නේ. ඊට කියන්නේ වෙන එකක්, බොඩි පාත් කියන්නේ වෙන එකක්, සහ ජෙල් ප්‍රොඩක්ට් මැනුෆැක්චරින් කියන්නේ වෙන එකක්. නිෂ්පාදනයේ සම්බන්ධව පාඨමාලා 4ක් තියෙනවා. හරි. තාම මොනවද ප්‍රශ්න? ගැටලු? සර් වත්තල කොහෙද තියෙන්නේ? වත්තල හරියම කියන්නේ නායක කන්ද දුෂපත් කොන්වන්. නායක කන්ද දුෂපත් කොන්වන්. මම රූපයකට දාන්නම් ඔයාලා. ලොකේෂන් එකක් දානවා. නායක කන්ද හෙයා ඔයිල් එක අයිති. හෙයා ඔයිල් එක අයිති. ෆිසිකල් ක්ලාස් එනකොට මුකුත් දෙයක් කොට එකයි සකල් දෙක දාන්න මේස් එක. ඩිරෙක්ට් ඩිප්ලෝමා ලෙවල් කරන්න බෑ දෙන්නේ. සර්ටිෆිකේට් කෝස් එක කරලා තමයි යන්න ඕනේ. දැන් උදාහරණයක් කවුරු හරි ආවොත් O level නොකර A level කරන්න බෑනේ නේද? A level නොකර කැම්පස් යන්න බෑනේ. එතකොට අපි රජය ආයතනයක් levels හදලා තියෙනවා. ඒ levels වලට තමයි යන්න හදලා තියෙන්නේ නේ. NVQ level 4 නැතුව ඔයාට tier 5 කරන්න බෑ. 5 නැතුව 6 කරන්න බෑ. සහතික පත්‍රයේ සිට ආචාර්ය උපාධිය දක්වා යන්න පුළුවන්. නේද දරුවෝ? කවුරු හරි ආවොත් එහෙම කැම්පස් එකට ගිහිල්ලා මට level 4 එක තියෙනවා නම් අපිට මොනවද දරුවෝ? level 4 තියෙනවා නම් ගැටලුවක් නැද්ද සර්? level 4 තියෙනවා නම් විශ්වවිද්‍යාල සාතිකයටම ඉල්ලන්න පුළුවන් ඔයාලා. ගැටලුවක් නෑ. කොපි එක දෙන්න ඕනේ දරුවෝ. නැත්නම් අපි අපහසුතාවයකටපත් වෙනවනේ.
නේද? මේ මම එක කැම්පස් එක දාන්න ඕන. ඔය විශ්වවිද්‍යාල සහතිකේ වාට දාන්න පුළුවන්. දැන් ඔය විශ්වවිද්‍යාලයේ සහතිකේ දාන්න අයට ග්‍රැජුවේෂන් එක තියන්නේ ඇස්ට්‍රිකා විශ්වවිද්‍යාලයෙන්ම. ඒතොර ඒක සෙත්රු එකෙන් තියෙන එක නෙමෙයි. ඒතොර ඒ ඇස්ට්‍රිකා විශ්වවිද්‍යාලයෙන් වයිස් චාන්සලර් ඇවිල්ලා ඔයාලට යාළුවා සහතිකය දෙන හැකියාවක් තියෙනවා. ඉතින් ඉඳලා දාන්න දරුවන්ට අපි කරන්නේ සර්ටිෆිකේට් එකේ සිට ඩිප්ලෝමාවට එතනින් එහාට අපි බ්‍රාන්ච් කැම්පස් එකට සම්බන්ධ කරනවා. ඉතින් එතනින් MSc MPhD PhD වෙනකන් යන්න පුළුවන් මේක. තව මොනවද දරුවෝ ප්‍රශ්න තියෙන්නේ? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔයාට අපේ TikTok account එක බලන්න. ડોક્ટર ලැබ් එක කියලා අදහස් කරේ NMR එකේ රෙජිස්ට්‍රේෂන් එකද SLSI එකේද ડોක්ટર? මොකද්ද? ලැබ් එකේ ලැප්ටොප් ගත්තාම අර ලැප් හතරයි. NMR එකද ડોක්ટર නැත්නම් SLS ප්‍රොඩක්ට් එක රෙජිස්ටර් කරන්නේ NMR එකේ හෝ ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් කරන්නේ NMR එකේ හෝ අර වෙන දෙකක් තියෙනවා. එතකොට මේ දෙකේ රෙජිස්ටර් කරන්න යද්දී ලැබ් රිපෝට් ගන්න ලංකාවේ දැන් 5ක් තියෙනවා. ITI එක ඇතුළු. ඒතර ඒවා අපි කියලා දෙනවා. તો ලැබ් රිපෝට් වලදී බලන්නේ SLS ප්‍රමිතියෙන් 7. SLS ස්ටෑන්ඩඩ්. දැන් ක්‍රීම් එකක් ගත්තොත් pH අධය හරියට තියෙනවද? pH අධය හරියට නැත්නම් විකුණන්නේ නැහැ. වෝටර් කන්ටෙන්ට් එක හරියට තියෙනවද? පෙරොක්සයිඩ් වැලියු එක බලනවා. heavy metals තියෙනවද කියලා බලනවා. thermal stability කියලා බලනවා. ඒවා කියලා දෙනවා ඔයාලට කොස් එකේ. මේ pH කියන්නේ මොකක්ද? කොච්චරද තියෙනවද? මයික්‍රෝබයොලොජි බලනවා. ස්වීජ් තියෙන බැක්ටීරියා හතරක් ඉන්නවද කියලා බලනවා. ඒව ලැබ් 5ක් තියෙනවා. ඒ පහෙන් පාස් වෙන්න ඕන අනිවාර්යයෙන්ම ප්‍රොඩක්ට් එක රෙජිස්ට්‍රේෂන් එකට දාන්න. ලැබ් එකෙන් රිපෝට් එක පාස් නම් අනිවාර්යෙන් අපිට ප්‍රොඩක්ට් එකට අවසරය දාන්න පුළුවන්. ලැබ් රිපෝට් ක්‍රීම් බේස් එකක් නෑ ක්‍රීම් බේස් නෑ. අපේ ක්‍රීම් බේස් තියෙන්නේ ඩිප්ලෝමා එකේ. එතකොට මේ ක්‍රීම් බේස් කිව්වම මම මේ තව එකක් කියන්නම්. ඔයා කොහෙන් ක්‍රීම් බේස් ගත්තා? ඒ ක්‍රීම් බේස් එකෙන් නම් අපි දන්නේ. ඒ ක්‍රීම් බේස් එකෙන් හදන එකක් මේකේ පාස් වෙන්න ඕන. මම කිව්ව එක පැහැදිලිද දන්නේ. අපි ක්‍රීම් බේස් එකක් භාවිතා කරලා ක්‍රීම් එකක් හදන. එතකොට ක්‍රීම් බේස් එකේ ඇතුලේ තියෙන අමුද්‍රව්‍ය ලැබ් එකට දාපුවම SLS ප්‍රමිතීන්ට අනුකූල විය යුතුමයි. මම හදන 30ට මම ඔයාලට හදන්න 30ක් කියලා දෙනවා. ඒ 30ට ලැබ් රිපෝට් 30ක් මට තියෙනවා. පැහැදිලිද? නැත්තම් මම හදන එක මට හොඳයි කියන්න බෑ. එහෙම කියන්න බෑනේ. අපි හදන ෆෝමියුලේෂන් එක ඩේ ක්‍රීම් එකේ ෆෝමියුලේෂන් එකට මම ලැබ් රිපෝට් එකක් අරන් තියෙනවා. ඒ ලැබ් රිපෝට් එක මම පෙන්නන්න පුළුවන් ක්ලාස් එකේ. ඒක SLS ප්‍රමිතීන් වල තියෙනවා. පැහැදිලිද? එතකොට අපි ක්‍රීම් බේස් කියලා දෙන්නේ ඩිප්ලෝමා එකේ අන්තිම දවසේ. ඩිප්ලෝමා එකේ අන්තිම දවසේ ක්‍රීම් බේස් වර්ග දෙකක් කරනවා. මේ දෙකම SLS ස්ටෑන්ඩඩ් වල තියෙනවා. අපි ඔයා මම මොන නිෂ්පාදනය හැදුවත් ලැබ් එකට දාලා ෆේල් නම් විකුණන්න බෑ. මම ඇත්තටම සදන්නේ ක්‍රීම් බේස් කියන්නේ මොකද්ද? ඔව්. ක්‍රීම් එක මොකද්ද? ක්‍රීම් බේස් කියන්නේ මොකද්ද කියන එක මට ක්‍රීම් හදන්න ක්‍රීම් ඒක බේස් භාවිතා කරන්නත් පුළුවන්. අපි ක්‍රීම් බේස් භාවිතා කරලත් ක්‍රීම් හදන්න කියලා දෙනවා. ඒ වගේම A to Z හදන්නත් කියලා දෙනවා. එතකොට මේ හැම එකම නිෂ්පාදන 30ක් අපි හදනවානේ. ඒ 30ට රිපෝට් 30ක් අපිට තියෙනවා. ඒතර වයිසන දන්නේ SLS ප්‍රමිතියෙන්ට අනුකූලව. මම අපේ පෝස්ට් එක දැක්කනම් තව එකක් විශේෂයෙන් කියන්න ඕන. අපේ දැනුත් දාලා තියෙනවා රජයේ අනුමත ප්‍රථම සහ එකම පාඨමාලාව කියලානේ. දැක්කන්නේ. රජයේ අනුමත ප්‍රථම සහ එකම පාඨමාලාව. ඒ කියන්නේ නැත්නම් අපි ආදරු අපේ නිෂ්පාදන ලැබ් එකට දාන්නේ සර්ගේ මාර්ගයෙන් නැත්නම් අපි නෑ නෑ ඒවා කියලා දෙනවා. ඔයාලා දාන්නේ. රජයෙන් උදව් කරනවා. රජයෙන් ලැබ් රිපෝට් 4ක් නිකන් අරන් දෙනවා. නිකන්. ඔතන යන්න ඕනේ. එතකොට මොනවද අරන් යන්න ඕනේ? දැන් රජයෙන් ඔයාලට සල්ලි බෙදන් කරනවානේ ලැබ් රිපෝට් 4කට. 4ක් නිකන් අරන් දෙනවා. හොඳේ. ඒක එතකොට පාස් වෙන්න හදන්න ඕනේ. ලැබ් රිපෝට් එක ෆේල් නම් ප්‍රොඩක්ට් එක ගන්න බෑ. හරිද? ඒතකොට අපි ඔයාට කියලා දෙන්නේ අපේ දාලා තියෙන පෝස්ට් එකේ SLS ප්‍රමිතීන්ට අනුකූලව. ඒ අපිට තියෙනවා රිපෝට් එක. දැන් ඔයා ඇහුවොත් සර් කොහොමද මේ ක්‍රීම් එක SLS ප්‍රමිතීන් 7 තියෙන්නේ කියලා. මම අපිට ඒක දාලා රිපෝට් එක. ෆෝමියුලේෂන් එක. පැහැදිලිද? ඒතකොට මේ ෆෝමියුලේෂන් දෙන්නේ ස්ටෑන්ඩඩ් එකේ තියෙන ඒවානේ. ඒවා ඔයාට කැමති විදිහට වෙනස් කරන්නත් බෑ. මොකද ලැබ් රිපෝට් එකක් දාලා ෆේල් වෙන්න බෑනේ. එහෙම වුණොත් එimhe මේ ඉගෙන ගන්න එක අසාර්ථකයි. නේද? ඒතකොට අපි දත්තොත් ඒ ආයතනයේ තව විශේෂයක් තියෙනවා. අපේ රජයේ අනුමත රූපලාවන්‍ය නිෂ්පාදනාධාරයක් තියෙනවා. රජයේ අනුමත රූපලාවන්‍ය නිෂ්පාදනාධාර පරිශ්‍රයක තමයි ඉගෙන ගන්නේ. ඒතකොට රජයේ අනුමත ප්‍රථම සහ එකම රූපලාවන්‍ය නිෂ්පාදන පාඨමාලාව මෙහෙවන්නෙත් අපි. ඒතකොට අනිත් ආයතන දැන එහෙනම් මොකක් කියන්න අවස්ථාවක් නැහැ. අපිට DVC මතයි UGC recognize. මේකේ ආචාර උපාධිය දක්වාට ඉගෙන ගන්න පුළුවන්. නිෂ්පාදන 30ක් අපි හදන්න කියලා දෙනවා. ඒ 30 ඇතුළේ ඕන ප්‍රශ්නයක් අපි අහන්න කියලා තියෙනවා. 30 ඇතුළේ ඕන එකක් අහන්න පුළුවන්. වෙන මොනවද තියෙන ප්‍රශ්න ඔයාලට? සර් whitening ingredients වලින් සර් මොන whitening ingredients එකයි කියලා ඒක විතරද? අනුමත කියන තහනම් ඒවා තියෙනවා. පැහැදිලිද? එහෙමද සර්. ඒක දන්නේ නැහැ සර් කොහොමද තහනම්? තහනම් ඒවා සතියෙන් දෙකෙන් තුනෙන් සුදු වෙනවා නම් අනිවාර්ය තහනම්. සතියෙන් දෙකෙන් තුනෙන් මාසෙන් සුදු වෙනවා නම් ක්‍රීම් එකක් දාලා ඒක තුල අනිවාර්යෙන් අහිතකර රසායනික ද්‍රව්‍ය තියෙනවාම තමයි. මොකද සතියෙන් දෙකෙන් තුනෙන් සුදු වෙන අනුමත ඒජන්ට් නැත. ඒක අපි කියලා දෙනවා ක්ලාස් එකේදී. අර මං කිව්වේ SLS ප්‍රමිතීන් බලනකොට ඔයාලට ඒක කැපි දෙනවද බලනවා. ඔය හතර තිබ්බොත් සතියෙන් සුදු වෙනවා. මර්කරි තියෙන ක්‍රීම් විකුණන්න තහනම්. එහෙම වුණොත් එමවා නීතියටත් මැදි වෙනවා. ඒතර මම අර කිව්වේ white කියන අනුමත සුදු වෙන නෙමෙයි. අපි පන්ති පරිණාමයට කියනවා
සතියෙන් දෙකෙන් තුනෙන් සුදු වෙන්න බලාපොරොත්තු වෙන නම් අපි සල්ලි යට නැවත දෙනවා. ඉතින් අපිත් එක්ක ඉඳලා වැඩක් නැහැ. ඉතින් කොයිලා හරි අමාරු වැටේ වැරදි දෙයක් කරලා නේද? ඉතින් අපි අනුමත විදියට හදන්න කියලා දෙනවා සුදු වෙන්නේ පාට වෙන. වයිටින් කියන්නේ මේ ලංකාවේ තමයි මේ සුදු වෙන ලෝකේ කියන්නේ පැහැපත්. අනුමත වයිටින් ඒජන්ට්. බෑන් කරපු තහනම් රසායනික ද්‍රව්‍ය තියෙනවා අනුමත ඒවා තියෙනවා. තහනම් ඒවා දැම්මොත් සතියෙන් දෙකෙන් තුනෙන් සුදු වෙයි හිරේ යන්න බලන් දාන්න ඕන. අනුමත ඒවා දැම්මොත් නීතිමය ප්‍රශ්න නැහැ. කස්ටමර්ට හානියකුත් නැහැ. ඔයාලට ව්‍යාපාරය හොඳට කරන් යන්න පුළුවන්. ලැබ් රිපෝට් එකේදී අනිවාර්යෙන් තහනම් ඒවා තියෙනවද නැද්ද කියලා බලනවා. එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒවා කියලා දෙනවා ඔයාලට. SLS ප්‍රමිති 7 අපි එකින් එක කරනවා ඔයාලට. තව මොනවද දරුවෝ ප්‍රශ්න? එතකොට සර් අපි දැන් ප්‍රැක්ටිකල් එකේදී මේ ෆයිනල් එක්සෑම් එක හදන ලියාපදිංචි කරගන්න පුළුවන්ද? ඒක පොඩ්ඩක් හොඳ නම් මට ඔය කියපු කැටි කැටි ඇහුනේ. මගේ ප්‍රශ්නයක් ඇත්තේ සමහරට සිග්නල් අන්ස්ටේබල් කියලා වැටෙන්නේ. හෙලෝ කියන්න බෑ. අපි ෆයිනල් එක්සෑම් එකේ අවසානයේ හදන ප්‍රොඩක්ට් එක නිෂ්පාදනයක් අපි ලබන ඔයා අහන්නේ ඔයා ෆයිනල් එකේදී ලැබ් රිපෝට් එකක් කියනවා කියලාද? ඔව්. අපි එක බලන්නේ අපි බලන්නේ වාගේ ප්‍රොඩක්ට් එකේ බාහිර දේ ලේබල් එකේ තොරතුරුයි ප්‍රොඩක්ට් එක හරියට තියෙනවද කියලා අපි ඇප්ලයි කරලා බලනවා. ලැබ් රිපෝට් අරන් කර ගන්න ඕනේවා අපි කියලා දෙනවා. එහෙම කළොත් ඒක කරන්න බෑනේ. අපි එක්සෑම් එකේදී බලන්නේ ඔයාට ලැබ් රිපෝට් තියෙනවද කියලා. ඔයා ට්‍රේඩ් මාර්ක් දාලා කියලා. අපි එක්සෑම් එකේ බලන්නේ ලේබල් එකේ තොරතුරු බලනවා. රිපෝට් එකට දාන්න පුළුවන්ද? ඔව් මම හතර දෙනෙක්ව හරියට හැදුවොත් ඔයාට ලැබ් රිපෝට් එකට දාන්න පුළුවන්. SL කමිටිය මට අහන්න කියලා දෙනවා. හරිද? හරි සර්. ඒක ප්‍රතිපද දාන්න ඕන. දැන් ඔයා හදනකොට ලැබ් කෝට් එක දාන්න ඕන, සර්ජරි ග්ලව්ස් දාන්න ඕන, ෆේස් මාස්ක් දාන්න ඕන, සේෆ්ටි ලාස් දාන්න ඕන. ඒවනම් ආයෙත් දෙනවා ලැබ් කෝට් එක අරන් එන්න එපා. එතකොට හරි පිරිසුදු බව නැති වුණොත් බැක්ටීරියා හතරක් යනවා ප්‍රොඩක්ට් එකට. එහෙම වුණොත් ඒත් නරක වෙනවනේ. එහෙනම් අපි සමිතියෙන් වලට පුළුවන් ගන්න කියලා දෙනවා. ඒ මම කියන පිළිවෙලට හැදුවොත් ඔයාට ලැබ් එකේදී කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා පිරිසුදුව හදන්නත් ඕන. ක්ලියර් නේද ඒක? වෙන මොනවද ප්‍රශ්න? වෙන සිග්නල් වල නම් පොඩි ගැටලුවක් තියෙනවා දරුවෝ chat එකට දාන එක නම් ලේසි මං හිතන්නේ නේද? මට මෙතන බැලුව හැකියි. වෙන ප්‍රශ්න දෙයක්. ෂෙයා ඔයිල් එක කියලා දෙනවා. ෂෙයා ඔයිල් එක තියෙනවනේ. ඔව් දරුවෝ. සර් මේ අද මීටින් එකේ ගොඩක් ඒවා තනින් තන මේ පැහැදිලිව නැහැ. මේක රෙකෝඩින් එකක් ගෲප් එකට දාන්න පුළුවන්ද? මම රෙකෝඩින් එක අනිත් එකට දාන්න. මේකේ මේ අද මම මීටින් වෙන එකක් දාන්න. මම දාන්න. රෙකෝඩින් එකක් දාන්න පුළුවන්ද සර්? දාන්න. Thank you sir. මම කියන එකත් මත එක. නෑ මෙහෙම එකක් විතරක් කරන්නේ නෑ දරුවෝ අපි. එහෙම කරන්නේ නෑ. අපි ආයතනයක් අපි එකක් විතරක් එහෙම කියලා දෙන්නේ. අපි පාඩමාවක් තියෙන්නේ නේද? දැන් අපි එහෙම දැන් අපි උදාහරණයක් දීලා කැම්පස් එකට දීලා අපි අහන්නේ නෑනේ. මට මේ විෂය විතරක් ඉගෙන ගන්න නේද? අපි කෝස් එකක් කරන්නේ. දැන් සමහර අපෙන් අහනවා සර්ටිෆිකේට් එක ගන්න බැරිද? මේ ඉෂුවක් නෑ නේද? මේ ඉන්න එකක් විතරක් එහෙම ඉගෙන ගන්න නෑ. කෝස් එක තියෙනවා. කෝස් එක හදාරන්න පුළුවන්. තව උනා දාලා තියෙන්නේ ෆිසිකල් ඔන්ලයින් දෙකම මාරුවෙන් මාරු පුළුවන්. ෆිසිකල් එන්නත් පුළුවන්. ඔන්ලයින් ඉන්නත් පුළුවන්. අපි කොහොමත් ක්ලාස් එක ෆිසිකල් කරනවා දවස් 10ම. හරි. වෙන මොනවද ප්‍රශ්න? ප්‍රශ්න නැත්නම් මීටින් එන්ඩ් කරන්න මම මේක කලින් එකේ රෙකෝඩින් එකක් ඇති නේද? අපි මේ වගේ මීටින් එක. දැනුත් මම දාන්න මේක පොඩ්ඩක් කැඩි කැඩි විදිහ මම හරි රෙකෝඩින් එක දාන්න ඇති. අපි වගේ නෑනේ. හරි. වෙන ප්‍රශ්න නැත්නම් මට මීටින් එන්ඩ් කළ හැකියි. සර් මට දැනගන්න පුළුවන්ද සර් දැන් ෆැක්ටරි එකක් අපිට රෙන්ට් අවුට් කරගෙන වැඩේ කරගන්න පුළුවන්ද සර්? පුළුවන්. රෙන්ට් අවුට් කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. ෆැක්ටරියක් ඕන තරම් රෙන්ට් අවුට් කරලා ගල හැකියි. කිසිම නීතිමය බාධාවක් නැහැ. ඒවා කියලා දෙනවා දරුවෝ BR එකේදී තනි පුද්ගල හවු ව්‍යාපාර ඒවා කරන විදිය කියලා දෙනවා. කිසි දැටලුවක් මම කියන්නේ සර් දැන් කවුරු හරි ෆැක්ටරි එකක් හදලා තියෙද්දි සර් අපිට එයාලගේ ෆැක්ටරි එක යූස් කරගන්න පුළුවන්ද? එයා කැමති වෙන්න ඕන හැබැයි බ්‍රෑන්ඩ් නෙම එක වෙනස් වෙන ෆැක්ටරි ලයිසන්ස් මේවා වෙනස් වෙනවා. ලැබ් රිපෝට් තියෙන්න ඕන. පැහැදිලිද? බ්‍රෑන්ඩ් නෙම එක වෙනස් නම් ඔව් දරුවෝ තව එකක් කවුරු හරි අහන්න දෙයක් කියන්නේ. සර් අර රෝස් පාටට හදන ක්‍රීම් කහ පාටට හදන ඒවා වෙන වෙනම කියලා දෙනවද සර්? මොනවද ක්‍රීම්? අර රෝස පාටට පින් කියලා තියෙනවා එහෙම කියලා අහන්නේ. අහන්නකෝ. තම රෝස පාට වෙන ක්‍රීම් හදන්න බෑ. ඔයා ඔය කියන ඒවා එකක්වත් අනුමත ඒවා නෙමෙයි. ඔය FB එකේ දැකලා අනුමත ඒවානේ. ඔය මිනිස්සු ඔව් මම ඒ දැක්කේ සර් අහන්නේ. VIP කියලා එකකුත් නෑ. VIP කියලා ඒජන්ට් එකක් නෑනේ. මේක මිත්‍යාවනේ තියෙන්නේ. VIP කියලා වයිටින් ඒජන්ට් කියනවා. පොඩි කත වයිටින් ඒජන්ට් එකක්. විටමින් C දත්තොත් වයිටින් ඒජන්ට් එකක්. ඔයාට කෙමිකල් ෂොප් එකකට දීලා VIP කියලා ඒජන්ට් එකක් ඉල්ලන්න බෑ මොකද වෙන්නේ කියලා. ඔයා දිහා උඩින් ඉඳන් බිමට බලයි. පැහැදිලිද? VIP කියලා ඒජන්ට් නෑ. VIP කියන්නේ පුද්ගලික හඳුනන ඉම්පෝට් පර්සන්. ඒක ක්‍රීම් එක දාලා. පින්ක් ෂිරෝයිස් කියලා නෑ. හැම පැහැට වෙනවා. මිනිස්සු වේ දාදත් වේවා. කෙමිකල් නෑනේ හැම රෝස පාට වෙන්නේ. කෙමිකල් නෑ. අර හැම පාට වෙනකොට කහ පාටක් තියෙනවා. රෝස පාට වෙන්නේ නෑ. ඒ මිනිස්සු දාදත් වේවා තියෙන්නේ. ඔයා ඔය FB එකේ දත් ඒවා දත්තොත් අහන්න පොඩි සාකේ ඉල්ලන්න කොටට එකේ 99.9 TikTok එකේ සහ FB එකේ විකුණන ඒවා ව්‍යාජ නිෂ්පාදන.
එතකොට එහෙම විකුණන්න බෑ. ඒකට අනිවාර්යෙන් අවසරය තියෙන්න ඕන. මම කිව්ව එක පැහැදිලිනේ. මම ඔයාලට කියලා දෙන්න රේට් මම පරිස්සම් වෙන්න ඕන. සමාවෙන්න සර් ඔය සමාවෙන්න ඔය පියුමි හංසමාලී එහෙම ඔය ප්‍රසිද්ධිය විකුණන්නේ එතකොට ඒවට එහෙම එහෙමනේ දැන් ඔයාට නැද්ද? ඔයාට සරත් වීරසේකර ඇඳුම් එවන්නේ නැහනේ වාහිරේ දිහාම. නේද? එතකොට අපිට ඇඳුම් එවන්නේ නැහනේ ඇමතිවරු. ඉතින් ඔය කියපු නම ගත්තොත් එහෙම ඉතින් ඔයා හොයලා බලන්න. දැන් ඔයාට පුළුවන් නේ මගෙන් අහන්න. දැන් ඔයාට අහන්න පුළුවන් සර් කරගෙන ඉස්සර. මම සතියේ පෙන්වන්න එපා. එතකොට දැන් ඔය නමක් කියපු හින්දා ඉතින් ඕනම එකකට අපිට රෙජිස්ට්‍රේෂන් එක තියෙනවා. කවුරු හැදුවත් මම හැදුවත් චාන්දනි බණ්ඩාර හැදුවත් නේචර් සීක්‍රට් හැදුවත් ඔරිෆ්ලේම් හැදුවත් ජැනට් හැදුවත් ස්පාසිලොන් හැදුවත් රටකට රෙජිස්ට්‍රේෂන් තියෙනවා. ඒක එන්නත් පුළුවන්. ඒ වගේ අරන් නිකන් තියාගන්නේ නෑනේ. ඔයාට ට්‍රේඩ් මාර්ක් එක ගත්තාම සහතිකයක් දෙනවා. BR එකට සහතිකයක් දෙනවා. ෆැක්ටරි ලියාපදිංචි කළාම සහතිකයක් දෙනවා. ප්‍රොඩක්ට් එකට ලැබ් රිපෝට් එකකට සහතිකයක් දෙනවා. ප්‍රොඩක්ට් එක රෙජිස්ටර් කළාම සහතිකයක් දෙනවා. මේ සහතිකයක් ඔයා ඕන කෙනෙක්ගෙන් අහන්න. අන්තිමට අහන්නකො ප්‍රොඩක්ට් එක රෙජිස්ටර් කරපු සහතිකේ ක්‍රීම් එක නම් ක්‍රීම් එක රෙජිස්ටර් කරපු සහතිකේ. ඒකට තියෙන්න ඕන අපිට. දැන් මම පන්ති කරන්න මට මේක මම ඔයාලට දැන් පෙන්නුවේ TVC අනුමතයි. UGC අනුමතයි. සහතිකයක් දීලා තියෙනවා. මම ඒක ඔයාලට පෙන්වන්න පුළුවන්. නේද? ඒ ඔය ගොඩාක් ඒවා ගත්තොත් ඇත්තටම මේ ඔයාලට දැනන්න පුළුවන් සහතිකේ ඉල්ලලා අනුමතද නැද්ද කියලා. ඔය FB එකේ විකුණන ඒවායින් ඉල්ලන්නකො බලන්න. මුකුත් නෙමෙයි. ප්‍රොඩක්ට් එක ලියාපදිංචි කරපු සහතිකේ දෙන්න කියන වෙන මුකුත් එපා. ප්‍රොඩක්ට් එක ලියාපදිංචි කරපු ප්‍රශ්න. තව ගැටලු තියෙනවා නම් අහන්න. Excuse me. ඔව්. සර් මේ පහුගිය දවස්වල මේ ඇස්ට්‍රා එකෙන් අපි ඉවර කරපු ඒ කෝස් එකේ අපිට දැන් පොතක් හදන්න කිව්වනේ. ඒකේ විස්තර පොඩක් දැනගන්න පුළුවන්ද සර්? දරුවෝ කැඩි කැඩි ඇහෙන්නේ. අපි හිත දරුවෙක් අපිට මැසේජ් එකක් හදන්න. මට කැඩි කැඩි ඇහෙන්නේ දරුවෝ. අපිට අර පොතක් මේ හදන්න වාගේ කිව්වනේ ප්‍රශ්නයක් නෙමෙයි සර්. මෙහි ප්‍රශ්නයක්. මාස දෙකක් ඇතුළත ඔව්. මාස දෙකක් ඇතුළත අපිට පොතක් හදන්න කිව්වේ. අපිට ඒකේ විස්තර කොහොමද ගන්නෙ සර්? ඒ පොත හදන්න. ඒක දෙයි ඔයාලට. ඔයා ඉස්සෙල්ලා තොරතුරු එකතු කරන්න ෆයිනල් විතරයි කර ගන්න තියෙන්නේ. ෆයිනල් එකේදී ඔය සයිස් එකට විතරයි දාන්න. හරි සර්. අනිත් එක දැන් හදන් යන්න. පැහැදිලි නේද? ඕකේ සර්. ෆ්‍රන්ට් පේජ් එක ඒවා එන විදිහ අපි දානවා ගෲප් එකට. වෙන මොනවද ප්‍රශ්න? මම එන මීටින් එක කරන්නද? මම මේක රෙකෝඩ් බාරා පුරා මේ ඉස්සරහ ගැටලුවක් නිසා මොනවද දරු? අලුතෙන් සර් පටන් ගන්නවා කිව්වේ කෝස් එක. ඒක පටන් ගන්න නැද්ද සර්? අලුතෙන් කියන්නේ මොකද්ද? පෝස් කීපයක් තියෙනවා මොකක්ද දැන් අහන්නේ දරුවෝ? ඒක මතකත් නෑ සර් දැන්. පෝස් කීපයක් තියෙනවනේ දරුවෝ. දැන් අලුතෙන් පටන් ඇස්ට්‍රා එකෙන් ගන්න. ඔව් දරුවෝ. මේ නෙවෙයි සර් මේ මොකක්ද ඒක? සර් ඩිප්ලෝමා එක ඔන්ලයින් කරනවද සර්? ඩිප්ලෝමා එක ඔන්ලයින් කරනවා මොකද ඒක ස්කිල් සෙසන් ගන්න තියෙනවා. ලංකාවේ කරේ. පිටරට ඉන්න යට නම් වීසා එක ඉදිරිපත් කරලා හිටියා ඇකේ. මොකද විශ්වවිද්‍යාල සාති කියන්නේ දෙන්නේ. ඒකට ඇටෙන්ඩ් කරන්න ඕන සෙසන් ගානක් තියෙනවා. සෙසන් 4ක් අනිවාර්යෙන් ඇටෙන්ඩ් කරන්න ඕන. එහෙනම් ප්‍රශ්න. හරි. මේ මොන හරි තිබුණොත් ගෲප් එකට දාන්න. මම එහෙනම් මීටින් එක එන්න යනවා. එන ඔයාලා හැමෝටම සුබ දවසක්, සුබ රාත්‍රියක්. පොඩි බාධාවක් වුණා. මේ මීටින් එකේදී මේ සිග්නල් ගැටලුවක් හින්දා. මම රෙකෝඩින් එක Thank you sir. සර්ටත් සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.